මම එල් රෝහණ පෙරේරා ජාතික ඒකාබද්ධ තීරෝදර ත්‍රිදුරංගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමේ ප්‍රධාන ලේකම්. ඇත්තටම අද මාධ්‍ය සාකච්ඡාව මේ ආකාරයෙන් පවත්වන්නට යෙදෙන්නේ ශ්‍රී ලංකාව තුල මගී ප්‍රවාහනයේ යෙදෙන වෘත්තීය තීරෝදර ත්‍රිදුරං වෙනුවෙන් හා මේ වෙනකොට ඔවුන් පත් වෙලා තියෙන తත්වය මුළු මහත් සමාජයේ මහා වර්තමාන රජය දැනුවත් කිරීමේ අදිෂ්ඨානයෙන්. ඒතකොට ජාතික ඒකාබද්ධ තීරෝදර ත්‍රිදුරංගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය මේ වෙනකොට ලංකාවේ ප්‍රධානම තීරෝදර සංගමයේ විදිහට තමයි කටයුතු කරන්නේ. මොකද ප්‍රාදේශීය වශයෙන් විශාලම තීරෝදර සංගම් වල මව් සංගමයේ හැටියට තමයි ජාතික ඒකාබද්ධ තීරෝදර ත්‍රිදුරංගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය කටයුතු කරන්නේ. වගේම මේ කර්මාන්තයට යොමු වෙලා ඉන්න කර්මාන්තකරුවනුත් අපේ සංගමයේ වටා ඒකරාශී වෙමින් කටයුතු කරන බව මුලින්ම සඳහන් කරන්නට ඕනේ. ඉතින් දැන් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන දේවල් නෙමෙයි මේ වෙනකොට වර්තමාන රජය හරහා අපිට ඉෂ්ට සිද්ධ වෙන්නේ කියන එක ඉතාමත්ම කනගාටුවෙන් යුතුව මේ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කරන්නට වෙනවා. ඇයි අපි එහෙම කියන්නේ? දැන් පෞගේ රජයේ විසින් රනිල් වික්‍රමසිංහ රජයේ විසින් තීරෝදරතය තහනමට ලක් කරලා ඒ අදාළ ලියකියවිලි ආවට පස්සේ අපේ සංගමයේ විසින් මේ වෙනකොට 3 වතාවක් මුදල් අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමාට මුලින්ම ඊට පස්සේ වර්තමාන ගරු ජනාධිපතිතුමා වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහිලා ලිපි 2ක් බාර දීලා තියෙනවා. ඒ වගේම ප්‍රවාහන අමාත්‍යාංශයට ප්‍රවාහන ඇමතිතුමාට කර්මාන්ත අමාත්‍යාංශයට අපි ලිපි නිකුත් කරලා මේ තීරෝදරත තහනම ඉවත් කරන ලෙස අපි තාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටියේ. මොකද අපේ මේ සේවාව රඳා පවතින්නේ මේ වාහනයත් එක්ක. මොකද අපිට වාහනේ නැති වුණොත් එහෙම මේ සේවාවේ නියුක්ති වෙන්න අපිට හැකියාවක් නැහැ. ඉතින් ඒ වෙනුවෙන් වර්තමාන රජය පෞගිය දවස්වල වාහන ආනයනය කිරීම තහනම ඉවත් කරපු අවස්ථාවේදී අපිට ඒ අවස්ථාව හිමි වෙනවා. ඒ වෙනුවෙන් සමස්ත තීරෝදර ත්‍රිදුරං වෙනුවෙන් අපි රජයට ස්තුතිවන්ත වෙනවා. වගේම තමයි මේ වෙනකොට අර හරියට ඛණ්ඩ දීලා අත් දෙක බැඳලා දැම්මා වගේ වැඩක් තමයි මේ රජය විසින් මේ වෙනකොට ඉෂ්ට සිද්ධ කරලා තියෙන්නේ. ඇයි අපි එහෙම කියන්නේ? 2019 දී මේ වාහනය ගෙන්නන එක තහනම් වුණාට පස්සේ අවසාන වශයෙන් 9,35,000ට තමයි මේ වාහනේ අලෙවියටපත් උනේ. සියලුම ටැක්ස් සමගින්. එතකොට 2019 දී CC එකකට ගෙවපු මුදල තමයි 2400ක්. නමුත් මේ වෙනකොට වර්තමාන රජයේ විසින් CC එකකට 2900ක් අය කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එතෙන්ටම විතරක් මොකද දැන් තියෙන වාහනවල ඒ එන්ජින් කැපැසිටි එකත් එක්ක අපි විවිධ ආයතනත් එක්ක කතා කරායින් පස්සේ සමස්තයක් විදිහට ගත්තාම එක තීරෝදරතයක් තමයි අද ලංකාවේ වැඩිපුරම භාවිතා වෙන්නේ. ඒ තීරෝදරතේ එන්ජින් කැපැසිටි එක ගත්තාම 236ක්. එතකොට 236 එක cc එකකට 2900 ගානේ අය කරනවා මේ එන්ජින් කැපැසිටි එක වෙනුවෙන්. ඒ 2900 වැඩි කිරීම 236 වුණාම 6,84,000ක් කෙලින්ම රජය ඒ වෙනුවෙන් අය කරගන්නවා. ඒ වගේම තමයි මේක ටැක්ස් එක 120ක් මේගොල්ලෝ අය කරගන්නවා. ඒ 120 අය කරගත්තට පස්සේ ටැක්ස් ඔන් ටැක්ස් කියන ක්‍රමයේ යටතේ තව 150ක් මේගොල්ලෝ එකතු කරනවා. හරි? ඊට පස්සේ වැට් එක විතරක් 118ක් වෙනකොට තව ලක්ෂ 3යි ගාණක් මේකට එකතු වෙනවා. මේ සේරම එකතු වෙද්දී ආනයනය කරන තීරෝදරතයකට ලක්ෂ 12ක් විතර අමතර බදු මේ වාහනය වෙනුවෙන් ගෙවන්න වෙනවා. ඉතින් අපි අහන්න කැමති එහෙමද ජනතාවාදී ආණ්ඩුවක් කියන්නේ කියලා. ජනතාවට පහසුකමක් සපයන ආණ්ඩුවක් ඒ විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ඉතින් ඒ නිසා ඒ බොරු වචන දාන්න එපා ජනතාවාදී කියලා. ජනතාවාදී නම් මේ අහිංසක තීරෝදර ත්‍රිදුරංගෙන් මේ තරම් විශාල මුදලක් අය කරලා මේ තීරෝදරතය ගණ්ඩ ලැබලා දීලා තියෙන්නේ කොහොමද කියන එක අපිට ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම 19,95,000ක් දීලා තීරෝදරතයක් ගත්තාම අපේ ත්‍රිවිල් රියදුරන් දන්නවා ඒ ගත්ත වාහනේම නෙමෙයි පාවිච්චි කරන්න වෙන්නේ. අපිට ඒකට යම් දේවල් තව එකතු කරන්න වෙනවා. ඔය ඒ අදාළ ආයතන වලින් ඒ තනි රෙද්දක් තමයි මේ හුඩ් එක හැටියට තියෙන්නේ. ඒක අපි රෙදි දෙකක් විදියට මේවා කරලා වාහනේ සවිශක්තිය
තව දුරටත් වැඩි කරගෙන තමයි ඒක කම්ප්ලීට් කරන්නේ. එතකොට ඒ දේවල් කරන්න තව 50000ක විතර මුදලක් වැය වෙනවා. එතකොට 20,45,000ක් විතර වෙනවා වාහනේ වටිනාකම. මේක රජයේ විසින් ඩවුන් පේමන්ට් එක මේ විදිහට 75%ක් අපි ගෙවන්න ඕනේ. 75%ක් වුණාම 15,00,000ක් විතර මේ වාහනේට ගෙවන්න වෙනවා. 5,00,000කට තමයි මහ බැංකුවේ අනුමැතිය අනුව ඒ රජයේ විසින් නිකුත් කරලා තියෙන විදිහට ෆිනෑන්ස් එක අපිට හම්බෙන්නේ. ඉතින් දෙයි හාමුදුරුවනේ කවුද මේ තරම් විශාල මුදලක් එකපාරට ගෙවලා මේ වාහනය මිලදී ගන්නේ? අපිට සාධාරණ සැකයක් තියෙනවා. අපිව මේ සමාජයෙන් අයින් කරන්නද මේ රජය මේ කටයුතු කරන්නේ කියලා. ඉතින් ඔබ මේ සමාජයේ සෑම සියලු දෙනාම දන්නවා අතිබහුතරයක් තීරෝදරත රියදුරන් අපි මාලිමාවට කියලා ගහපු ස්ටිකර් එකේ කතන්දරේ. දැන් ඒකේ ඒ වෙනුවටද මේ වටිනාකම දීලා තියෙන්නේ කියන එක අපිට අහන්න වෙනවා. හරි? ඒ නිසා අපි ගෞරවයෙන් මේ රජයෙන් ඉල්ලා සිටින්නේ ජනතාවාදී රජයක් කියනවා නම් අනිවාර්යයෙන්ම ජනතාව වෙනුවෙන් මේ වැඩ කටයුතු කරන්න ඕනේ. දැන් ජනාධිපතිතුමා පත් වෙලා මාස 5කට වැඩි. මේ රජයේ පත් වෙලා මාස 3කට වැඩි. මේ වෙනකන් කිසිම ජනතාවකට සෙතක් සාන්තියක් වෙලා නැහැ කියන එක හොඳාකාරවම පැහැදිලිනේ. වෙන වෙන කුණුහරුප වැඩ කර කර යනවා හතර වටේම ගිහිල්ලා. නමුත් ජනතාව වෙනුවෙන් මේවා කරන්න අපි මේ කතා කරන්නේ මේ විවේචන එල්ල කරන්නේ මේ ජනතා මේ ආණ්ඩුව පෙරලන්න එහෙම නෙවෙයි. අපිට ආණ්ඩුව පෙරලලා එපා වෙලා තියෙන්නේ. මොකද ආණ්ඩුව පෙරළුවොතින් එහෙම ඒ පෙරලන ආණ්ඩුවටත් ආයි ආණ්ඩුවක් ගේන්නත් අපේ සල්ලි තමයි යන්නේ. ඒ නිසා අපිට මේ කවුරුවක්වත් වැරදි අර්ථකථන දෙන්න ඕනේ නැහැ මේවා අහලා බලලා කියලා. අපිට ආණ්ඩු පෙරලන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ අපේ මේ කර්මාන්තයේ කරගෙන යන්න රජයේ විසින් දෙන පහසුකම් ටික අපිට දෙන්න. මොකද අපි රජවල් වලින් ජීවත් වෙන කට්ටියක් නෙමෙයි මේ වෘත්තීය තීරෝදරත රීදුරන් කියන්නේ. මේ වෙනකොට සංඛ්‍යා ලේඛන අනුව 11,85,000ක් මේ මුළු ලංකාවේම ත්‍රිරෝදරත ධාවනය වෙනවා මහා මාර්ගයේ. ඒ තුලින් අපි උපකල්පනය කරනවා මේ වෙනකොට 9ත් 8ත් අතර ප්‍රමාණයක් මේ වෘත්තියේ යෙදෙනවයි කියන එක. එතනින් යැපෙන්නම් ගාන ගත්තාම මහා විශාල මේ කියන්නේ මිලියන ගාණක්. මේක කර්මාන්තයක්නේ. තීරෝදරත රියදුරන්ගෙන් යැපෙන පවුල් ප්‍රමාණය. එතකොට තීරෝදරතය ගරාජ් හිමියන් මේ තීරෝදරතේ අමතර කොටස් අලෙවිකරුවන් අමතර උපාංග නිෂ්පාදනකරුවන් සර්විස් කරුවන් මේ ඔක්කොමලා ගත්තාම මිලියන 5කට වැඩි. රටේ ජනතාවගෙන් 4න් 1ක් මේ කර්මාන්තයේ මේ යැපෙන්නේ. එතකොට මේ තිබුණු රජයන් වලට හරි මේ වර්තමාන රජයට හරි මේ ඉදිරියේදී පත් වෙන්න නියමිත රජයන් වලට කිසිම බරක් නැති ජනතාවක් තමයි අපේ හරහා මේ කර්මාන්තයේ යොමු වෙලා ඉන්නේ. නමුත් වැඩේ තියෙන්නේ මේ කර්මාන්තයේ යොමු වෙලා ඉන්න අයට මේ දැන් පත්තුන රජයේ විසින් කිසිදු හවුවරණක් නැති තත්යකට තමයි පත් කරලා තියෙන්නේ. අපි යෝජනා කරනවා රජයට වෘත්තීය තීරෝදරත රියදුරන් හඳුනාගෙන එය අයිඩෙන්ටිෆයි කරගෙන මේ තීරෝදරතේ අලුතෙන් තීරෝදරතයක් ගන්නට බලාපොරොත්තු වෙන මේ රියදුරන්ට තීරෝදරතේ ගන්න මේ අනවශ්‍ය බදු අයින් කරලා යම්කිසි ක්‍රමවේදයක් හදන්න. අපි කියන්නේ මේ ලංකාවේ හැමෝටම ගන්න පුළුවන් විදිහට හදන්න කියලා. මොකද අපි කතා කරන්නේ අපේ රියදුරන් ගැන. මේ වෙනකොට රුපියල් 800 ඉඳන් 1200 වෙනකන් කුලියට දුවන තීරෝදරත රියදුරෙක් ඒ අයිතිකරුවට දෙනවා. එතකොට ගණන් හදලා බැලුවොතින් එහෙම 800 වැඩි කිරීම 30 10 වැඩි කිරීම 30 1200 වැඩි කිරීම 30 මහා විශාල මුදල් ප්‍රමාණයක් අර තීරෝදරත කුලියට දුවන රියදුරන් තියෙනවා. එතකොට මේ අයට ආසාවක් තියෙනවා අවංකවම තමන්ගේ කියලා තීරෝදරතයක් ලබා ගන්න. නමුත් මේ විදියට ඩවුන් පේමන්ට් එක 175ක් කරායින් පස්සේ ඒ මිනිස්සු කොහෙන්ද නතර වෙන්නේ? ඒ නිසා කරුණාකරලා මේ තීරෝදරතය අපිට අයිති කරගන්නට අපේ රියදුරන්ට කුලියට දුවන රියදුරන්ට. එතකොට මේ ගොඩාක් දැන් මේ වෙනකොට තීරෝදරත ඇවිල්ලා නතර කළාත් අවුරුදු 5කට වැඩි වෙන්න එනවනේ. එතකොට මේ රතය පරණයි. එතකොට දැන් රජයේ විසිනුත් දන්නවා අර පහුගිය අල්ලගත්ත වාහනවල ඒ පරණ වාහනවලට වැය වෙන මේ මුදල ඒ කියන්නේ ෂේ වෙනකොට වැය වෙන මුදල වැඩි. එහෙනම් අපිට අයිතිවාසිකම තියෙන්න ඕනේ අලුත් තීරෝදරතයක් මිලදී ගන්න. මෙන්න මේ ක්‍රමවේදය හදලා දෙන්න අපිට. අපි රජයෙන් ඉල්ලන්නේ ඒක තමයි. නැතුව අපිට අවශ්‍ය නැහැ මේ රජයන් පෙරලලා මේ වැඩේ කරන්න. ඒ වගේම තමයි
ඊයේ ප්‍රවාහන අමාත්‍යතුමා බිමල් රත්නායක මැතිතුමා පාර්ලිමේන්තුවේදී කියනවා මුළු ලංකාවෙම එක තීරෝධ රථ සංගමයක් පිහිට වෙලා යම්කිසි ක්‍රමවේදයක් හදලා ඒ ඇයට නීත්‍යානුකූල දෙයක් හදනවායි කියලා. අපිට තේරෙන්නේ නැහැ ඒ මොකද්ද ඒ හදන සංගමය කියලා. ඒ හදන වෘත්තීය සමිතිය කියලා. මේ රටේ නෙමෙයි අපි දන්න විදියට කිසිම රටක නැහැ රටකට එක වෘත්තීය සමිතියක්. ඒ නිසා කරුණාකරලා බිමල් අපේ ප්‍රවාහන අමාත්‍යතුමා අපිට පැහැදිලි කරලා දෙන්න ඒ පාර්ලිමේන්තුවේදී කිව්ව එක සංගමයක් හදලා ඔක්කොම ඒ සංගමයට අනියුක්ත කරනවායි කියන කතාව මොකද්ද කියන එක අපිට පැහැදිලි නෑ. එන්නේ මේ පිළිබඳව ඔබතුමාලාගේ අවස්ථාව මේ අරගෙන අපිට කියලා දෙන්න. ඒ වගේම තමයි දැන් අපිට දැන් මේ කර්මාන්තයේ යොමු වෙලා ඉන්න රියදුරන් තමන්ගේ සෝත්සාහයෙන් තමයි මේ වැඩ කටයුතු කරන්නේ. එතකොට අවුරුදු 46කට වැඩි ප්‍රමාණයක් මේ කර්මාන්තයේ ලංකාවේ ස්ථාපිත වෙලා තියෙනවා. වැඩේ තියෙන්නේ යම්කිසි ක්‍රමවේදයක් ස්ථාපිත කරගන්න බැරි මේ කර්මාන්තයේම යොමු වෙලා ඉන්නවයි කියන අය දේශපාලන ගණිකා වෘත්තියේ යෙදීම. ඔය සමස්ත ලංකා කියා ගන්නා නමින් පෙනී සිටින සභාපතිවරයාගේ හා එයා හදාගත්ත ගෝල බාලයෝ ටික කාලෙන් කාලෙට දේශපාලන ගණිකා වෘත්තියේ යෙදෙනවා. පෞගිය කාලෙදී මහින්ද රාජපක්ෂ රජයේ තියෙනකොට මහින්ද රාජපක්ෂ රජයේ මේ ගණිකා වෘත්තියේ යෙදුණා. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ ගණිකා වෘත්තියේ යෙදුණා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මේ මෑතකදීම ඒ ආණ්ඩුව යටතේ තීරෝධ රථ රියදුරන් 2500කට විකුණලා ගේමක් ගහන්න හැදුවා. හරි. දැන් මේ වෙනකොට පෞගිය කාලේ මහමැතිවරණ වෙලාවේදී මේ අප්පුහාමිගේ ගෝලයා ඇතුළු කණ්ඩායම එකතු වෙලා මාලිමා රජයේ පාර්ලිමේන්තු මේ දැන් වර්තමාන අපේ අධිකරණ භාර නියෝජ්‍ය ඇමතිතුමාත් තව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන අපේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු තීරෝධ රථ සංඝම් හරහා කටයුතු කරපු ඒ සහෝදරයට සහයෝගය දැක්වුවා. එතකොට මේගොල්ලෝ මේ ගණිකා වෘත්තියේ යෙදිලා කරන්න හදන්නේ මොකද්ද? ඒ වගේම තමයි දැන් මේ වෙනකොට ඔය තාක්ෂණය හරහා යන ගමනක් තියෙනවනේ. ඇප් රියදුරන් කියන කතන්දරයක්. ඇප් වල මේ කියන්නේ ඔය කහපාට ලේබල් එකේ ඉන්න ඇප් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අද ආණ්ඩුවේ අධ්‍යක්ෂක තනතුරක් දරනවා. දැන් මෙයා තමයි තීන්දුව తీරන ගන්නේ තීරෝධ රථ රියදුරන්ට මොනවද වෙන්න ඕනේ කියන කතන්දරේ. මේගොල්ලෝ බිලියනර්ස්ලා වෙලා තියෙන්නේ. මේ අහිංසක තීරෝධ රථ රියදුරන්ගේ දහඩිය මහන්සිය හූරා කමින් මේ රීරි මාංශය උරා ගමින් තමයි මේගොල්ලෝ බිලියනර්ස්ලා වෙලා තියෙන්නේ. මේවට රජයේ මැදිහත් වෙලා කරන්න ඕන ක්‍රියාවලියක් හදන්න බැරි ඇයි? අපි අකමැති නෑ තාක්ෂණය හරහා යන්න. ඒ තාක්ෂණය හරහා යන්න පළවෙනි පෙරගමන් කරුව තමයි ජාතික ඒකාබද්ධ තීරෝධ රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය. ඔය ආයතනය නගා සිටුවේ අපි. නමුත් අපිට කොකා පෙන්නලා තීරෝධ රථ රියදුරන්ව හූරා ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද මේ පාරිභෝගිකයා මේව දන්නේ නැහැ. පාරිභෝගිකයට රුපියලක් හරිය අඩුවෙන් තියෙන තැනකට තමයි ඕනම දෙයක් ගන්න යන්නේ. නමුත් මේක අද ගමේ ඉන්න ගොවි මහත්තයා, හේන් ගොවි මහත්තයා, වඩු කර්මාන්තයේ නියුත් වෙලා හිටපු අය, එතකොට මේ මේසන් වැඩවල නියුත් වෙලා හිටපු අය, පයිප් වැඩවල නියුත් වෙලා හිටපු අය, විවිධ කර්මාන්තවල නියුත් වෙලා හිටපු අය අද කොළඹට ඇවිල්ලා තීරෝධ රථ රියදුරන් වෙලා තියෙනවා. මේක හරිද? එතකොට මේකද ක්‍රමේ? අපි බලාපොරොත්තු වෙනවා නීත්‍යානුකූලව ජනතාවාදී ආණ්ඩුවක් කියාගෙන මේ මාලිමා රජය අදපත් වෙලා මේ වැඩ කටයුතු කරගෙන යනවා. නමුත් අපිට තාම සාධනීය ස්ථානවල දකින්න නැති වෙලා තියෙනවා. නියාමනය යටතේ තියෙන ඒ කාර්යය එහෙම් පිටිම කාබාසිනියා වෙලා තියෙනවා. අපේ සභාපතිතුමා ඒ පිළිබඳව දැනුවත් කරાવી. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ අපිට නැති කරන්නට හදන තීරෝධ රථය මිලදී ගැනීම වෙනුවෙන් රජයේ මැදිහත් වීමේ යම් ක්‍රියාවලියක් හදලා ඒ අදාළ වෘත්තිකයන් වෙනුවෙන් මිලදී ගන්නට ක්‍රියාවලියක් ක්‍රමවේදයක් හදලා දෙන්න. එහෙම නොවුනොත් එහෙම ඔය පළාත් පාලන ඡන්දය හා ඉස්සරහට එන ඡන්දවලදී ඔබතුමන්ලට උත්තර නම් හම්බ වෙයි අනිවාර්යෙන්ම. ඒ නිසා දැනටත් යම් යම් විදියකට හොදාපාලු වෙන තත්ත්වයකටනේ පත් වෙලා තියෙන්නේ. ඒ තත්ත්වේ මේ මගහැරලා මේ වෘත්තිකයන් වෙනුවෙන් යම් කිසි ක්‍රමවේදයක් හදන්න
අපි ඉල්ලීම කරලා තියෙනවා මේ වෙනකොට ලිඛිත ඉල්ලීම් 3ක් ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡාවකට මේ වෙනකන් කිසිම අවස්ථාවක් අපිට ලැබිලා නැහැ. ඒ නිසා ඉතාමත් ගෞරවයෙන් රජයෙන් ඉල්ලා සිටිනවා අපි වෙනුවෙන් මේ තීරෝදරත කර්මාන්තය වෙනුවෙන් මේ රියදුරා වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙනුවෙන් මේ මිලියන 5ක් ජීවත් වෙන්න රස්සාව සුරක්ෂිත කරන්න ක්‍රමවේදයක් හදලා නොදුන්නොත් ඉස්සරහට ඔබතුමල්ලව පිහිටවීමේලා වැඩ කරා වගේම මේ රියදුරාම තමයි ඔබතුමල්ලව ගෙදර යවන්න වැඩ කටයුතු කරන්න කියන එක මතක් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. බද්ධ කර්මාන්තකරුවන්ගේ සංගමේ සභාපති බස්නාහිර පළාතේ තිබෙනා කාණ බස්නාහිර පළාත් නියාමනය සම්බන්ධව ඇත්තටම නියාමනය කර ගැනීම සඳහා අපි පූර්ණ සහයෝගයක් අවුරුදු 21ක් පුරාවටම මේ වෙනකොට දඟලලා නමුත් ඒක මේ වෙනකොට මගදී ලොක් වෙලා හේතු තමයි මේවැ මොනවා වෙනවද කියන එක හිතාගන්න බැරි මට්ටමක තියෙනවා. මොකද මේ වෙනකොට අපි බස්නාහිර මගී ප්‍රවාහන අධිකාරියට ලිපියක් පවා සභාපතිතුමාට යවලා තියෙනවා. මේකේ මේ ප්‍රගතිය සම්පූර්ණ කතා අහලා නමුත් ඒ ටිකත් එක්ක අපි ඉස්සරහට එන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ රජයෙන් අපි කියන්න කැමති ප්‍රධානම කරුණ තමයි අපි පාරට එන්න අකමැති. මොකද පාරේ දුවන අපි මහා මාර්ගයට අපේ රියදුරන් ගෙනල්ලා දාගෙන මහා මාර්ග අවීර කරමින් ජනතාවට රිද්දවන්න කැමති නැහැ. ඒක පළවෙනිට කියන්න කැමති මේ රජයට ඒ තැනට අපිව යොමු කරගන්න එපා. මොකද අපි එතනට යන්න කැමතිම නැති જાතියක්. පුළුවන් තරම් සාකච්ඡාවෙන් විසඳා ගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ හැම දෙයක්ම හැම විටකම. ඒක නිසා බස්නාහිර පළාතේ තුල ලියාපදිංචිය ඉල්ලමින් සියලුම පළාත් 9ට මේ වෙනකොට නියාමනය සියලුම කටයුතු සූදානම් කරමින් NTC එකේ ඒ පැත්තෙන් ඒක සංශෝධනය කරමින් මේ සියල්ලක්ම කරගෙන යන අතරදී බස්නාහිර පළාත සහ දකුණ සහ සබරගමු යන මේ පළාත්වල මෙවන පළාත් 4ක මේ නියාමනය මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේ 9ම අපි බලාපොරොත්තු වෙන්නේ මේ 9ම එක්වර නියාමනය කරලා මේක ලබා දෙන්නයි කියන එක. මොකද බස්නාහිර පළාතේ අද මේ වෙනකොට අපිට සෑම තැනකම ගියොත් සංචාරක ශේෂ්ත්‍රය දිහා බලාගෙන සංචාරක හොටල් ගාව පුදුම අඳෝනාවක් ගන්නෙ. මොකද මේ ඇප් සමාගම් හා වලින් ඇවිදින් අයර එක දැහැගෙන යාම ගැන කතා කරනවා දිගින් දිගටම. ඉතින් ඇත්තටම අපි කනගාටු වෙනවා මේක මේ බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාට මේක තව යොමු කරන්න මේ ගැන සිතලා බලන්න. මේ බස්නාහිර පළාත ඇතුලේ 3,54,000ක් ඉන්න තීරෝදරත රියදුරන් මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද වෙන්නේ? මේ අඳෝනාව මේ 3,54,000 ඉඳන් අපි කතා කරන්නේ. පිටස්තර තීරෝදරත රියදුරන් මේකේ ලියාපදිංචි කිරීමේ අරමුණක් දැන් හදාගෙන යනවා. අලුත් ක්‍රමයක්. මොකද මේ පළාතේ තුල තිබිය යුත්තේ මේ බස්නාහිර පළාතේ තීරෝදරත රියදුරන්ට පමණයි. අපි උත්සාහ කරන්නේ බස්නාහිර පළාතේ තීරෝදරත රියදුරන්ට මේ කර්තව්‍ය උන්ගේ රැකියාව කරගන්නට වටපිටාව සකස් කරගන්න. ඒකෙන්ද බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරී සභාපතිතුමාට නැවත අවධානය කරනවා අපි මේ අනවශ්‍ය දේවල් යොදා ගන්න නැතුව අනිත් පළාත්වල දකුණු පළාතට කතා කරලා බලන්න දකුණු පළාතෙන් WP වාහනයක් ලියාපදිංචි කරන්න පුළුවන්ද කියලා. ඒ වගේ අපිත් ඉල්ලන්නේ එකයි බස්නාහිර පළාතෙත් ඇයි WP වෙනත් වාහනයක් ලියාපදිංචි කරන්න හදන්නේ උත්සාහ කරන්නේ. මොකද අපිට පේනවා මේකේ එක පැත්තකින් මේ කම්පැනි වලින් මේගොල්ලන්ට යම් යම් වරප්‍රසාද ලැබෙනවාද කියලා. මොකද මේවා මේ කම්පැනි වලට හදාගන්න ගමනක් යන්නේ. කම්පැනි වලට ඕන විදිහට තමයි මේවා කරන්නේ. ඒ වගේම මේ සංගම් කියාගත්තා වූ නායකයෝ මේ බස්නාහිර පළාතේ ඉපදිලා මේකෙම ජීවත් වෙලා ඒගොල්ලම කරනවා පිට පළාත රියදුරන් ඒගොල්ලොන්ගේ ලියාපදිංචියක් අරගන්න දෙන්න බොහොම උත්සාහයක් දරනවා. මොකද ඒගොල්ලන්ට සංගම් සමාජිකත්වය නොවති නිසා ඒ මිනිස්සුන්ට රවට්ටලා ඒ රියදුරන් ටික බොරු කියලා ඒ මිනිස්සු මේක රඳවාගෙන අඩු මුදලකට මේ කම්පැනි හරහා දමාගෙන මේ රැකියාව කරගෙන යනවා. ඇත්තටම මහපාරේ බැලුවොත් අපි විහාරමාදේවී උද්‍යානය හරහා එතකොට නුගියකොට පාලමයට ඔය වෙනි තැන්වල තමයි මේගොල්ලන්ගේ ජීවන වෘත්තිය කියන්නේ නිදා ගැනීමේ කාර්යය කරන්නේ. මේ මිනිස්සුගේ පෞල් ජීවිතය දිහා බැලුවොත් විනාශ වෙලා තියෙන්නේ. ඉතින් මේවා කරන්නේ මේ අපේම බස්නාහිර පළාතේ හිණියා සංගම් නායකයෝ තමයි මේවට ප්‍රමුඛත්වය දෙන්නේ. ඒක නිසා අපි ඉල්ලා සිටිනවා අපි බස්නාහිර පළාතේ
තුල සමාජිකයන්ට යහපතක් කර ගැනීමට සහ ඔවුන්ගේ මේ කාර්යය කරගන්නට මගී පවන අධිකාරිය සභාපතිතුමත් ඉදිරියේදී ආණ්ඩුකාරතුමත් එක්ක සාකච්ඡාවකට ඉදිරියේ අපි හිතන අපිට ලැබෙයි කියලා. ඒ වගේම අපේ ලේකම්වරතුමා කිව්වා වගේම අපි ඉදිරියේදී ජනාධිපතිතුමා ප්‍රවාහන ඇමතුමා අතර සාකච්ඡාවක් ඉල්ලලා තියෙනවා. මේ සියලුම සාකච්ඡාත් එක්ක තමයි අපි බලාපොරොත්තු වෙන හැමදාම සාකච්ඡා මට්ටමකින් කරගෙන යන්න. ඒ වගේම කියන්න කැමති ජනාධිපතිතුමාට මේ ටික අපි මහපාරට ඇදගෙන ඇවිල්ලා දාලා කොළඹ නගරය වටලීමට හෝ ඒ පාරවල් බ්ලොක් කිරීම හෝ කියලා මතයකට ගේන්න එපා. අපිව පාරට දාගන්න එපා. මොකද විශාල ප්‍රමාණයක් මේ කම්පැනි දෙකට විරුද්ධව මේ වෙනකොට නැගී සිටිනවා සියලුම සංචාරක කර්මාන්ත හරාම. ඒ නිසා ඔබතුමා ඉල්ලීමක් කරනවා අපිට මේ ගැන ඉක්මනින් සාකච්ඡාවක් දෙන්න. සාකච්ඡාවක් දීලා අපි මේකෙන් මේ ප්‍රශ්න ටික විසඳලා දෙන්න අපේ රියදුරන්ගේ මේ රැකියාව කරගෙන යාමට සඳහා කියන ඉල්ලීම මම ගරු ජනාධිපතිතුමාගෙන් නැවත වාතාවක් ඉල්ලා සිටිනවා. ඉතින් ස්තුතියි. මම ජෝසප් ඇන්ටනි ජාතික ඒකාබද්ධ කර්මාන්තකරුවන්ගේ ආ ත්‍රිරෝද සංගමේ භාණ්ඩාගාරික. මේ වෙනකොට ස්ථාපිත කරලා තියෙනවා යම් මුදලක් 185 කියන මුදල සාතික වශයෙන් ස්ථාපිත කරලා තියෙනවා. අපි දැන් ගිය අවුරුද්දේ තමයි මේ මුදල ඇතුළත් කරේ. අපි මේ මුදල ඇතුළත් කරලා තියෙන විදිය අපි රුපියල් 3000ක් ගෙවලා මේකට සමාගමේ බස්රායන පළාතේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අපි ලියාපදිංචි වෙලා තියෙනවා. එතකොට දැන් මෙන්න මේ ලියාපදිංචිය හරහා අපේ සංගම් වල කට්ටිය 185 දාලා දුවනවා ත්‍රිවිල්. එතකොට දැන් මේකේ නීතිය කොහෙද තියෙන්නේ? දැන් ඒකේ නීතිය තියෙනවා ජාතික ගමනාගමන කොමිෂන් සභාව, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, පාරිභෝගික අධිකාරිය, පොලිස් දෙපාර්තමේන්තුව, පළාත් පාලන කොන්සල්ස් කාර්යාලය සහ ත්‍රිරෝද රථ සංගම් ඔක්කොම එකතු වෙලා මේ නීතිය අපි ගෙනාවේ. දැන් මේ නීතිය වටලන්නේ නැත්තේ ඇයි? දැන් ඒක අනිවාර්යෙන්ම කරන්න ඕනේ පොලිස් දෙපාර්තමේන්තුව ඒ සාකච්ඡාවලට අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ සම්බන්ධය වීම තුළ ඔවුන්ට සිදුවෙනවා මේ ත්‍රිරෝද රථයේ අංක සහිත ත්‍රිරෝද රථේ මෙන්න මේ මුදලට දුවනවද කියලා බලන්න. ඒකම ඒක බලන්න ඕනේ මෙන්න මේ රජයේ ආයතන වලින්. මේ රජයේ ආයතන මේ වෙනකොට මොකද කරන්නේ? දැන් මේගොල්ලෝ බලන්නේ දැන් මේ ඇප් සමාගම් තියෙනවා, අරක කියනවා, මේක කියනවා, තව එකක් ඊයේ පෙරේදා ලොන්ච් කරා. එතකොට දැන් 3ක් වෙනවා. ඒ 3යි තව තියෙනවා. එතකොට දැන් මේ ඔක්කොම එකතු වෙලා මේ ඔක්කොම කරන්නේ අර 185ට දුවන අපිට තමයි. එතකොට රුපියල් 3000ක් දීලා ලියාපදිංචි වෙන්නේ බස්නාහිර පළාතේ 3,54,000ක් තියෙනවා. එතකොට මේ බස්නාහිර පළාතේ 3,54,000 ලියාපදිංචි වෙලා අර ඇප් සමාගම් වලින් අයර යනකම් අයර ඇදගෙන යනවා අපි බලාගෙන ඉන්නවා. ඒකද මේ නීතිය. දැන් මේ ගිය අවුරුද්දේ බස්නාහිර පළාත් සභාවේ සභාපතිතුමා සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නිලධාරීන් එකතු වෙලා ඒ වගේම ගමනාගමන කොමිෂන් සභාවේ කට්ටියත් එකතු වෙලා අපි කියලා තියෙනවා මෙන්න මේ ගානට දුවන්න ඕනේ. මේ ගානට දිව්වේ නැත්තම් ඔක්කොම පොලිසියෙන් අල්ලනවා. දැන් මේ එකක්වත් වෙන්නේ නැහනේ. ඇයි මේවා වෙන්නේ නැත්තේ? දැන් එක්කෝ මේ ඒ වගේ සමිතියක් ඒ වගේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් අපේ සල්ලි ගත්තේ ඇයි? එතකොට අපේ රුපියල් 3000 මොකටද තියාගෙන ඉන්නේ? ඒගොල්ලන්ට මේ රුපියල් 3000 වටිනවද? අන්න ඒ නිසා අපි කියන්නේ දැන් මේම වෙනකොට ඉස්සරහදී මේ ත්‍රිවිල් වල තියෙන ගානත් එක්ක ඒ වගේම ත්‍රිවිල් වල ගෙන්නන්න යනවා. දැන් අලුත් ඒවා ගෙන්නනවා. ඒවයින් කිසිම ප්‍රයෝජනයක් වෙනවද? ඒකම තියෙනවා බයිසිකල්. දැන් මේ බයිසිකල් දින බයිසිකල් වලත් දැන් අයර් කරනවා. එතකොට මගී ප්‍රවාහන අධිකාරියේ සම්පූර්ණ ඇට් එකේ තියෙනවා මේක කොහෙත්ම වළංගු නැහැ. වළංගු නැති නීතියක් මේ රටේ පවතිනවා නම් එතකොට මේ නීතිය මොකටද? දැන් නීති ආධිපත්‍ය කී කෑ ගැව්වට මේ නීතිය මොකටද? දැන් මේ වළංගු නැති නීතියක් ගෙනල්ලා ඉස්සරහට ගෙනල්ලා බයිසිකල් ඔයේ යනවා. එතකොට මේ ත්‍රිවිල් වල අයර් මීටර් බලන්නේ නැහැ. දැන් අපි කියලා තියෙනවා සජීවී මීටරයක් තියෙන ත්‍රිවිල් එකක් යන්න ඕනේ. එතකොට ඒකේ තමයි
මේ මගී ප්‍රවාණ අධිකාරිය විසින් අනුමත කරන ත්‍රීවිල් එකක්. එතකොට ගොඩාක් අයගේ මීටර් නෑ අර ෆෝන් එකෙන් දෙනවා ඇප් එක කතා කරනවා ඇප් එකෙන් එනවා ඉස්සරහට එනවා ඒගොල්ලෝ යනවා. ඒ වගේම ගාන අම්බ කරගෙන. ඒවයි මැසිවිලි තියෙනවා. ඒ මැසිවිලි තියෙන ඒවා අපිට වැඩක් නැහැ. අපි කියන්නේ ත්‍රිරෝද රථ කර්මාන්තය නිසිමකට ගේන්න නම් මේ අපි යොදාගත්තු ඇප්වල අපි යොදාගත්තු දේ නීතිය ක්‍රියාත්මක කරන්න. මේ නීති ක්‍රියාත්මක කරනවා කියන්නේ මේ පොලිසියේ විසින් අපි යනවා. ඒ වගේම මාර්ගස්ථ මගී ප්‍රවාණ අධිකාරියෙන් බලන්න ඕනේ. ඒ වගේම ගමනාගමන කොමිෂන් සභාවේ බල මේ එකක්වත් මේ ආයතන වලින් සිදු වෙන්නේ නැහැ. ඉතින් මේ මොකද කරන්නේ? ඉතින් මේකෙන් අපි කියනවා අදටත් ජනතාවාදී ආණ්ඩුවක් කියන දේ මේ ආණ්ඩුවකින් මොකද වෙන්නේ? ඉස්සරහට වෙන්න යන දේ කියනවා නම් දැන් අපිට සිද්ධ වෙනවා යම් කාලයක දැන් ආණ්ඩුකාරතුමාගෙන් සාකච්ඡාවක් ඉල්ලලා තියෙනවා. ජනාධිපතිතුමාගෙන් සාකච්ඡාවක් ඉල්ලලා තියෙනවා. මායමිති මේ ප්‍රවාණ අමාත්‍යතුමාගෙන් සාකච්ඡා. මේවා ඔක්කොම නිරුත්තර මේ කතා. ඒ නිසා අපිට ඉස්සරහ සිද්ධ වෙනවා මේ අපි දුවන ත්‍රිවිල් ගෙනල්ලා තව මාස 4-5ක් යනකොට ඉස්සරහ ත්‍රිවිල් ගෙනල්ලා පාරේ දාලා ඉවරලා ලොක් කරලා යන්න. එතකොට ඒවා ෆුල් ඉන්ෂුරන්ස් නේ. එතකොට ඉතින් ඒවා දෙයි මේ වලින් ආයත් මේ ඉන්ෂුරන්ස් ආයතන වලින් කෙලින්ම මේවා දෙනවා. ඒ නිසා අපි කියන්නේ අපිට මේ වාහනේ මේ නීතිය ක්‍රියාත්මක කරන්න. මේ නීතිය තමයි වැදගත්ම දේ. දැන් නීති කිය අපි කෑ ගැව්වට වැඩක් නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් ජනතාවාදී ආණ්ඩුවක්නේ. දැන් මේ ඔක්කොම නීති ක්‍රියාත්මක වෙනවනේ. අරව අල්ලනවා මේවා අල්ලනවා මේවා. ඉතින් මේක ලේසියෙන්ම අල්ලන්න පුළුවන්. ඉතින් ලේසියෙන්ම අල්ලන්න පුළුවන් දේ ඉතාමත්ම ඉක්මනින් ක්‍රියාත්මක කරන්න කියන එක අපි ජනාධිපතිතුමාගෙන් මේ වෙලාවේ ඉල්ලා සිටිනවා. ස්තුතියි.